පරිපූර්ණව ආශිර්වාදය ලබා ගන්න අතර දෙවනුව ගුරුතුමාගේ අවසර ලබා ගන්නවා. සහෝදර සහෝදරනි එදා ඇස්මහින් දෙවි මේ වගේ දෙයක් කියලා දිනවා. මගේ රට, මගේ ජාතිය, මගේ ගම, මගේ සත්සිරි සහ ජාතික උරුම මගේ දිවිහිමියෙන් සුරැකිය යුතුය. ඒකයි මගේ පරම යුතුයකම. ඉතින් සහෝදර සහෝදරනි මේ උදාර වූ වාක්‍යයේ පර සමාප්තියක්ම තමන්ගේ රටට, තමන්ගේ ජාතියට, මේ තමන්ගේ ආගමේ නැති වෙලා තිබුණා වූ උපසම්පදාගමය නැවතත් ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතිය ඉහළම ස්ථානයක රන් අකුල් සඳහා දැබීමට මේ අපගේ බෞද්ධ ශාසනයට අමිල සේවයක් කළ ඥාන විමලතිස්ස ස්වාමීන් වහන්සේට ඇති වුණා සහෝදර සහෝදරනි. ඉතින් සහෝදරනි ශ්‍රී බුද්ධ වර්ෂ 1310 පුවේදා ක්‍රිස්තු වර්ෂ 1766 තමයි බලපිටිය මේ ගමේ තමයි මේ අපගේ ඥානමති ස්වාමීන් වහන්සේ ඉපදුනේ සහෝදර සහෝදරනි. ඉතින් සහෝදර සහෝදරනි අවවාන්දි කාරුද සිල්ලා වෛද්‍යාරච්චි පියාගේ මදලේනා උපාසිකාව කියන මවගේ පවුලේ ජේෂ්ඨම පුත්‍රයා වෙච්ච මෙයා ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගම, ශ්‍රී ලංකාවේ සිංහල කම නගා සිටීමට තමාගේ ජීවිතය පරදුර තබා කටයුතු කළ සහෝදරවරුනි. ශ්‍යාමෝපාලි වංශික පාතර සංඝනායක පදවියෙන් පිටුම් ලැබුණේ මේ අපේ ඥානවති සාමුදුරුවෝ. එදා බෝවිල ධර්මානන්ද හාමුදුරුවෝ ඇත්තේ නුවරට ගියේ බැලිවිට ශ්‍රී සානන්දරින්ගේ ශිෂ්‍යකමක් ඇත්තේ අධ්‍යාපනය ලබා ගැනීමයි සහෝදරවරුනි. ඉතින් සහෝදර සහෝදරවරුනි පෙරතික භාෂා ශාස්ත්‍රයත් ධර්මයත් විනය වැනි සියලුම කරුණු ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් දිනු කළ මේ අපගේ ස්වාමීන් වහන්සේ අවුරුදු 32 වන විට තමන්ගේ කැමැත්ත වුණේ එකම තමන්ගේ මාතෘ ප්‍රදේශයේ තමන්ගේ මව් ගම කරා යෑමයි සහෝදර සහෝදරනි. ඉතින් සහෝදර සහෝදරනි එදා මේ බැලිවිට සානන්දරින්ගේ බෝවිල ධර්මානන්ද හාමුදුරුවෝ අවසර ගත්ත අපේ ඥානමති ස්වාමීන් වහන්සේ බලපිටිය ගමට ආවා. තමන්ට උපසම්පදාව ලබා ගැනීමට කතරම් මාසාවකින් කියද කිව්වොත් ඒ පිළිබඳව නොකර වැඩක් නැහැ. එදා ගමදිනියුගේ කීර්ති ශ්‍රී කතිකාවකින් ආනද කුලගත් උපසම්පදා තුන යටතේ සියලුම අයට උපසම්පදාව ලබා ගැනීමට ලැබුණා. එක කුලයකට පමණක් උපසම්පදාව සීමා වූ කාලවකවානුවේ අපගේ බෞද්ධ ධර්ම ගල්පොළු මැදේ ඉංග්‍රීසි ළංකේදී පෘතුගීසීන්ගේ ආධිපත්‍යයෙන් ඇතුළේ යට වෙලා තිබ කාලවකවානුවේ නොබියව තමන්ගේ ජීවිතය පරදුර තබා මේ මගේ මව් භාෂාව, මගේ මව් රට, මගේ මව් ආගම වෙනුවෙන් කැපවෙච්ච ඥානමති ස්වාමීන් වහන්සේ 1789 සියම් දේශෙට ගියා සහෝදර සහෝදරනි. ශ්‍රී ලංකාවට නැවතත් ශ්‍රී ලංකාවේ නැති වෙච්ච උපසම්පදාවන් වෙන්න. නමුත් සහෝදර සහෝදරනි මගදී වෙච්ච අනතුරක් නිසා කෙලින්ම ඍජුව සියමට යාම දැකියාවක් ලැබුණේ නැහැ සහෝදර සහෝදරනි. ඉතින් සහෝදර සහෝදරනි එදා ඒ පංචතිස්ස ස්වාමීන් වහන්සේලා සමග තමන්ගේ මෙහෙවර ඉෂ්ට කර ගැනීමට නොනැවති ඉදිරියටම ගිය ස්වාමීන් වහන්සේ එදා ඒ බුරුමරටේ අමරපුර ප්‍රදේශයේ වැඩ කළා සහෝදර සහෝදරනි. අමරපුර ප්‍රදේශයේ රජතුමාගෙන් ඉතාමත් උත්කර්ෂවත් ආකාරයෙන් පූජා සත්කාර ලැබුව මේ අපේ ශ්‍රී ඥානමති ස්වාමීන් වහන්සේ පිළිගත්තා සහෝදර සහෝදරනි. එදා ඒ ඥානාභිවංශ ධර්මසේනාධිපති මහා ධර්ම රාජාදි රාජගුරු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යකමක් යටතේ අධ්‍යාපනය ලබා ගැනීමෙන් ශ්‍රී ලංකාවට උපසම්පදාව ගෙනීමේ කටයුත්තේ පුරෝගාමී ලෙස කටයුතු කරන අමතක කරේ නැහැ සහෝදර සහෝදරනි. දැවතත් අධ්‍යාපනය නිම කරමින් අග්ගස්සිරි ස්වාමීන් වහන්සේ සමග ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවේ බලපිටි මෝදර මාදුගංගා සුබඩ උපසම්පදා මධ්‍යස්ථානයක් කරවා ශ්‍රී ලංකාවේ අමරපුර නිකායෙන් කරන ප්‍රථම උපසම්පදා කිරීමට කැප වුණා සහෝදර සහෝදරනි. ඉතින් සහෝදර සහෝදරනි ශ්‍රී ලංකාවේ උපසම්පදාවට මෙච්චර මේවල කර අපගේ ශ්‍රී ලංකාවට අමිල සේවයක් කළ ශ්‍රී විමලතිස්ස ස්වාමීන් වහන්සේ අපේ බලපිටියේ